ගාලු මෝදර පිහිටි යුද හමුදා මූලස්ථානයට අයත් ඉඩම සැංග්‍රීලා හොටෙල් ජාලයට විකිණීමේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ඇමරිකානු ඩොලර් මිලියන 5ක අල්ලසක් ලබාගෙන ඇති බවට තොරතුරු වාර්තා වන බව මීමැස්සෝ TV YouTube නාලිකාව විශේෂ හෙළිදරව්වක් සිදු කර තිබේ. සිංගප්පූරුවේ TPL ඉන්ටර් සමාගමේ හිමිකරුවන චිදම්බරම් නැමැත්තා විසින් පොලිස් මූල අපරාධ විමර්ශන කොට්ටාසයට 2015 වසරේ ඔක්තෝබර් මාස 28 වනදා ලබා දුන් බව කියන දේරුම් ප්‍රකාශයක් පදනම් කරගනිමින් රාජපක්ෂ කඳවුරේ අතිශය හිතෛෂී පුද්ගලයෙකු ලෙස කටයුතු කළ සජින් වාස්ගුණවර්ධන මහතා විසින් සිදු කළ ප්‍රකාශයක් පදනම් කරගනිමින් මෙම තොරතුරු අනාවරණය සිදුව තිබේ. එහිදී සජින් වාස්ගුණවර්ධන මහතා පෙන්වා දෙන්නේ ලබාගත් අල්ලස් මුදල රාජපක්ෂ පවුලේ පුතුන් දෙදෙනෙකු තංගල්ල ප්‍රදේශයේ තංගල්ල බේ හෝටලයේ මිලදී ගැනීම සහ CSN වාද්‍ය ජාලයේ කටයුතු සඳහා ආයෝජනය කර ඇති බවයි. මෙම මුදල් මෙරටට ගෙන්වීමේදී මෙරට ප්‍රකට පුද්ගලික මූල්‍ය ආයතනයක් කරහා මුදල් විශුද්ධීකරණයකට ලක්ව ඇති බවද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි. මෙම සිද්ධිය පිළිබඳව සිංගප්පූරුවේ ව්‍යාපාරික චිදම්බරම් මහතා විසින් ලබා දුන් දේරුම් ප්‍රකාශයේ එවකට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයේ ප්‍රධානී රවි වෛද්‍යාලංකාර මහතා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඉදිරියේ සිංගප්පූරුවේදී සටහන් කරගෙන ඇති බව වාර්තා වෙයි. මීට අමතරව රාජපක්ෂ පවුලෙන් තමාට මරණ තර්ජනය එල්ල වී ඇති බව සඳහන් කරමින් සජින් වාස්ගුණවර්ධන මහතා විසින් ලොහන් රත්වත්තේ මහතා සමග සිදු කරන දුරකථන සංවාදයක හඬපටයක්ද මෙවන විට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වෙමින් පවතී. මෙම අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස හා දූෂණයට එරෙහි පුරවැසි බලයේ සංවිධානයේ සභාපති ජාමුනි කමන්ත තුෂාර මහතා අද දිනේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට නියමිතව ඇති බව මෙම වැඩසටහන මගින් හෙළි කර තිබේ.